මගේ රත්තරන් යාළුවනේ අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද ගෙනාවේ වෙනස්ම වීඩියෝ එකක්. සාමාන්‍යයෙන් මම ඔයාලට ගෙන්නේ බස් ෆොටෝ බස් වීඩියෝ වගේ දේවල්නේ. අද මම ඔයාලට ගෙනාවේ වෙනස්ම වීඩියෝ එකක්. ඉතින් අපි කතා කරගෙන නැතුව වීඩියෝ එකට යමු. මම ඔයාලට අද කියලා දෙන්න ආවේ මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ප්ලේ වෙනවා වගේ වදම් වීඩියෝ එකක් හදාගන්න ආකාරය. වදම් වීඩියෝ එකක් හදාගන්න ආකාරය කියන්න කලින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා like එක උදාගෙන යන්න. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. හරි යාළුවනේ වදම් වීඩියෝ එකක් හදාගන්න ඔයාලට ඉස්සෙල්ලාම ඕන වෙනවා ඔයාගේ Play Store app එකෙන් හරි Apple phone යන App Store app එකෙන් හරි download කරගන්න ඕනේ InShot app එක. මෙහෙම Play Store app එකට ගිහිල්ලා search bar එකට ගිහිල්ලා ඔයාලා download කරගන්න ඕනේ InShot app එක. search bar එකේ search කරලා InShot කියලා මෙන්න මේ app එක download කරගන්න ඕනේ. මම දැන්ටම download කරලා තියෙන හින්දා මම ආයෙ download කරන්නේ නැහැ. ඊට පස්සේ ඒක open කරන්න. ඔයාලට මේ වීඩියෝ එක හදන්න ඕන වෙනවා ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන වීඩියෝ එකක්. නැත්නම් ඔයාලා TikTok එකෙන් හරි මොකකින් හරි download කරගන්න. නැත්නම් ඔයාලා ගැලරියේ තියෙන වීඩියෝ එකක් වුණත් කමන්නේ. මම නම් ගැලරියේ තියෙන වීඩියෝ එකක් ගන්නෙ. ඔයාලා මේ වගේ ප්ලේස් එකට ආවට පස්සේ ඔයාලා මේ වීඩියෝ කියන එක උඩ ඔබන්න. ඔබට පස්සේ ඔයාලා මේ වගේ තැනකට වැටෙනවා. ඔයාලට මේ ටික දැක්කෙන්නේ නැති වෙයි. මේ ටික මට දැක්කන්නේ මම මේ app එක කලින් පාවිච්චි කරලා තියෙන හින්දා මේ මම කරපු project. ඔයාලා මෙතනට ආවට පස්සේ new කියන බටන් එක ඔබන්න. එබුවට පස්සේ ඔයාලා කෙලින්ම ඔයාලා ගැලරියට වැටෙනවා. ගැලරියට වැටුණාට පස්සේ ඔයාලා තෝරගත්ත වීඩියෝ එක දාගන්න. තප්පර 20ට අඩු වෙන වීඩියෝ එකක් තෝරගන්න. තප්පර 20ට අඩු වීඩියෝ එකක් තෝරගත්තාම TikTok එකේ viral යනවා වැඩි. මම මෙන්න මේ වීඩියෝ එක තෝරගන්නවා. ඒක තප්පර 16ක් ඉඳලා. ඊට පස්සේ යටින් වැටෙන හරිය ලකුණ ඔබන්න. එබුවට පස්සේ ඔයාලා මේ වගේ place එකකට ගෙනියනවා InShot එකකින්. ඔයාලා මේක play කරලා බලන්න මෙතන තියෙන play button එක ඔබලා ප්ලේ කරාම ඔයාලට මේ සද්දේ ඇහෙනවා ඇති. සද්දේ ඇහෙනවා නම් මෙහෙම වීඩියෝ එක මුලට ඇදලා මේ මෙන්න මෙතන පහළ තියෙන mute clip කියන බටන් එක ඔබන්න. mute clip කියන බටන් එක ඉපුවට පස්සේ ප්ලේ කරලා බලන්න. එතකොට සද්ද නැතුන් යනවා. සද්ද නැතුන් යනවා එතකොට. හරි දැන් අපි මේක බ්ලර් කරගන්න ඕනේ. බ්ලර් කරගන්න අපි මේ මෙතන තියෙන උඩ තීරුව මෙහෙට කරලා මෙතන background කියන බටන් එකක් තියෙනවා. ඒක එක සැරයක් ඔබන්න. එපුවට පස්සේ ඔයාලා මේ වගේ place එකකට වැටෙනවා. මෙතනින් ඔය උඩම තියෙන blur බටන් ටික කැමති blur එකක් ඔයාලා දාගන්න. මෙන්න මේ විදිහට පහක් තියෙනවා. මම දෙවෙනි එක දාගන්නවා. දෙවෙනි එක දාගත්තට පස්සේ ඔයාලා මේ මෙතන මැදින් අල්ලලා මෙන්න මේ මෙහෙම මැදින් මෙහෙම අල්ලලා මේ වීඩියෝ එක මැදින් පොඩි කරන්න එක. පොඩි කරලා මේක මෙහෙම යටටම යවන්න. යටටම යවලා මෙතන හර ලකුණ ඔබන්න. ඒක පොඩි කරන්න අමාරු නම් මගේ කමෙන්ට් එකෙන් මැසේජ් එකක් දාන්න මට. මෙහෙම හර ලකුණ ඔබන්න. හර ලකුණ ඔබලා දැන් ප්ලේ කරලා බලන්න. දැන් වීඩියෝ එක සම්පූර්ණයෙන් බ්ලර් වෙලා තියෙන්නේ. හැමතැනම බ්ලර් වෙලාද කියලා බලන්න. ඊට පස්සේ බ්ලර් වෙලා නම් ඔයාලා මේක කළු සමහර අය නම් මේක බ්ලර් විතරක් දාලා කරනවා. සමහර අය මේක කළු විතරක් දාලා කරනවා. සමහර අය දෙකම දාලා කරනවා. මම ඔයාලට අද කියලා දෙන්නේ දෙකම දාලා කරන විදිය. කළු කරගන්න අදුරු පාට කරගන්න ඔයාලා මේ ඉෆෙක්ට් කියන බටන් එක උඩ එකපාරක් ඔබන්න. ඊට පස්සේ ඔයාලා මෙතනිනුත් මෙන්න මේ adjust කියන බටන් එක ඔබන්න. adjust කියන බටන් එක ඊට පස්සේ මේ වගේ setting ටිකකට ගෙනිනවා. setting ටිකකට ගෙනිච්චාට පස්සේ ඔයාලා මේ පළවෙනි එකෙන් වැඩි කරාම ලයිට් වැඩි වෙනවා අඩු කරාම ලයිට් අඩු වෙනවා. අපිට දැන් අදුරු කරගන්නනේ ඕනේ. ඒකින්ද ඔයාලා උඩරිම හරිය නැත්තම් ටිකක් දාගන්න. මම නම් 150ව දාගන්න. ඒක ලස්සනයි. ඊට පස්සේ ඔයාලා මේ setting ටිකකින් මෙහෙට ගියාට පස්සේ මෙන්න මේ බටන් එකක් තියෙනවා. ඒ බටන් එක ක්ලික් කරලා මම 150ක් වගේ දාගන්නවා. ඊට පස්සේ දැන් මෙතනත් හරිය ලකුණු දීලා බැක් වෙන්න. බැක් වුණාට පස්සේ ඔයාලා මේක ප්ලේ කරලා බලන්න ටිකක්. ප්ලේ කරලා බලුවට පස්සේ ඔයාලට පේනවා TikTok එකේ viral යන වීඩියෝ වගේ මේකත් ඇදලා තිනවා. දැන් අපි මේක ටෙක්ස්ට් එකක් දාගන්න ඕනේ. ටෙක්ස්ට් එකක් දාගන්න මෙතන තියෙන මෙන්න මේ බටන් එක ඔබන්න. ටෙක්ස්ට් කියන බටන් එක. ටෙක්ස්ට් කියන බටන් එක ඉබුවට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. මෙතන ටෙක්ස්ට් කියන බටන් එක ඔබන්න. ටෙක්ස්ට් කියන එක ඉබුවට පස්සේ මේ වගේ එකකට වැටෙනවා. ආවට පස්සේ ඔයාලා සර්ච් කරගන්න ඔයාලා දාගන්න වදන මම සර්ච් කරගන්නවා ආදරේ අරහන් රතගාය මනරම් කියලා මම සර්ච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙතන තියෙන එහා පැත්තේ කලර් බටන් එක ඔබන්න. මේ උඩ මෙතන තියෙන එක. ඊට පස්සේ ඔයාලා කැමති කලර් එක දාගන්න. මෙතන එක එක විදිහව තියෙනවා. මම මේ තුන්වෙනි එක දාලා උඩින් සුදු දාගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා අපිට ඔප්ෂන් ටිකක් දීලා ඒ ටිකෙන් ඔයාලා දාලා බලන්න මේකෙන් එන්නේ වටේ කලර් වෙනවා බෝඩර් එක. ඊට පස්සේ තුන්වෙනි එකට ගියාට පස්සේ එවනල්ල වගේ වැටෙනවා. හතරවෙනි එකට ගියාට පස්සේ අර අකුරු වටෙන් ලස්සනට එනවා. ඒකත් දාගන්න. ඊට පස්සේ අනිත් එකට ගියාට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එකක් වැටෙනවා. ඒක මම දාගන්නේ නැහැ. ඔන්න ඔහම පස්වෙනි එකත් හදාගන්න. ඊට පස්සේ තුන්වෙනි එකට ගියාට පස්සේ අපිට ලස්සන ෆොන්ට් තියලා තියෙනවා. ඔයාලා මේකට ඕන නම් Google එකෙන් download කරලා ෆොන්ට් එකක් දාගන්න පුළුවන්. නැත්නම්
ඔයාලා මේකේ තියෙන ෆොන්ට් එකම දාගන්න. මම නම් මේකේ තියෙන ෆොන්ට් එක දාගන්නවා. මම මෙන්න මේ ෆොන්ට් එක දාගන්නවා. දාගෙන මම අනිත් එකට යනවා. අනිත් එකට ගියාට පස්සේ ඔයාලට මේ ලොකු අඩු වැඩි කරන්න පුළුවන්. මම ඔයාලට කැමති සයිස් එක තියලා දාගන්න. මම මෙන්න මේ 6 වගේ තියෙනවා. අකුරු මෙහෙම උස පහත් කරන්න පුළුවන්. ඈත් එහෙම කරන්න පුළුවන් මෙන්න මෙහෙම. මම ඒක කරන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට අකුරු එහෙම බෝල්ඩ් කරගන්න ඕනි නම් මෙතන යට තියෙන බටන් ක්ලික් කරලා කරන්න. යටින් ඉරක් අදිනවා නම් කරන්න. මම නම් යටින් ඉරක් අදින්නේ නැහැ. ඊට පස්සේ අන්තිමට ගියාට පස්සේ ඔයාලට මේක එන්න ඕනි කොහොමද? මේක එන්න ඕනි අකුරු එකපාරම මතුවෙන්න ඕනද? මෙන්න මෙහෙම එන්න ඕනද? නැත්නම් මෙහෙම සර්ච් වෙලා එන්න ඕනද? ඔන්න ඔහම දාගන්න. මෙතනින් අර මේ උඩින් එන්නේ ඔයාලට මේක හිමින් දෙන්න ඕනි. මේක මෙහෙට කරාට පස්සේ අපිට එන පොඩි කාලයක් ඇතුළත මේක එක්කන්ට එනවා. වැඩි කරාට පස්සේ එන හිමින් එන්නේ. මම මේ පළවෙනි එක දාගන්නවා. දාගෙන ඊට පස්සේ අවුට් එකටත් ඔයා දාගන්න එක. අවුට් එකටත් ඒකම දාගන්නවා මම. ඔයාට ඊට පස්සේ මෙතනින් ලුප් එක මේක තියෙන්න ඕනි කොහොමද? වැනිද ඔන්න ඕවා තියෙන. මම ඒකට එකක් දාගන්න. ඔයාලා දාගෙන ඉවර නම් මෙතන හරි ලකුණ ඔබන්න. හරි ලකුණ ඉබුවට පස්සේ ඔයාලා වීඩියෝ එක බලන්න. වීඩියෝ එක බලලා මේක අගටම ගෙනියන්න. වීඩියෝ එකේ ගානට ඇදලා තියාගන්න. ඊට පස්සේ ඔයාලා මේක ඕනේ තැනට ගෙනියන්න. මම මෙන්න මේ ගානට වගේ තියෙනවා. අර ලස්සනට මේකලා ගියාද? අවශ්‍ය තැනට තියලා දැන් මේකට ඉමෝජියක් එහෙම දාගන්න ඕන හින්දා හපම මේ ටෙක්ස්ට් කියන බටන් එක ඔබලා මෙතනින් ගැලපෙන ඉමෝජියක් දාගන්න. මම මේ ලකුණයි ඔන්නම හදවත දාගන්න. ඊට පස්සේ මෙතන එන්න ඕනි විදිය දාලා පළවෙනි එක ක්ලික් කරලා ඊට පස්සේ අවුට් එකක් දීලා ලුප් එකක් දීලා යන්න. ඊට පස්සේ මේකත් අවශ්‍ය තැනට ගානට පොඩි කරලා තියලා හදාගන්න. හරි ඊට පස්සේ මේකත් වීඩියෝ එකේ අවසානයේ දාලා දැන් දාලා බලන්න. හරි දැන් අපිට ලස්සනට වැටිලා තියෙනවා මේක. දැන් අපි මේකට ඔඩියෝ එකක් ඇඩ් කරන්න ඕනේ. දැන් ඔයාලා මේ මෙතන සර්ච් කරලා ඉවර නම් මෙන්න මේ හරි ලකුණු දීලා බැක් එන්න. දැන් අපි මේකට ඔඩියෝ එකක් ඇඩ් කරගන්න ඕනේ. මියුසික් එකක් ඇඩ් කරගන්න මෙතන තියෙන ඔඩියෝ බටන් එක ඔබලා යන්න. ගියාට පස්සේ මෙතන මියුසික් කියන බටන් එක ඔබලා ගියාට පස්සේ මේ උඩින් අපිට තුනක් දැක්කෙනවා. ඒවෙන් පළවෙනි එකෙන් ඒකෙන්ම දෙන ඒවා, දෙවෙනි එකෙන් මගේ මියුසික් තියෙන ඒවා, තුන්වෙනි එකෙන් ඉෆෙක්ට් ටිකක් දෙනවා ඉන්සර්ට් එකෙන්ම. මම දෙවෙනි එකෙන් දාගන්නේ. මේකේ වාසියක් තියෙනවා. ඔයාලට මේ මෙතන මියුසික් ඇප් එකේ තියෙන ටිකත් ඔයාලගේ ගැලරියේ තියෙන වීඩියෝ වල ඒවත් දාගන්න පුළුවන්. මම ගැලරියේ තියෙන වීඩියෝ එකක් දාගන්න. ගැලරියේ තියෙන වීඩියෝ එකක් දාගන්න නම් මෙන්න මේ බටන් එක ඔබන්න. ඊට පස්සේ ඔයාලා ගැලරියට වැටෙනවා. ගැලරියට වැටෙනාට පස්සේ ඔයාලා කැමති වීඩියෝ එක ඔබන්න. මම මේක ඔබනවා. ඊට පස්සේ මම හරි ලකුණු ඔබනවා. කැමති නැත්නම් වැරදි ලකුණු ඔබලා තව මියුසික් එකක් දාගන්න. හරි ලකුණු ඊට පස්සේ ඔයාලා මේක ගානට ඇදලා හදාගන්න. හරි ලස්සනට දැන් වැටෙනවා. ඔයාලට පේනවා ලස්සනට ඇටෙනවා. හරි දැන් මේක පටන් ගත්තී මෙහෙම ඕනනම් දාන්න පුළුවන් ඔයාලට TikTok එකට. තව මේක හැඩ වැඩ කරනවා නම් ඔයාලට මේක පටන් ගත්තී කළු ඕපන් එකක් තියෙනවා. ඔයාලා මේ සින්දුව කැමති නම් මෙතන හරි ලකුණු දීලා බැක් වෙන්න. බැක් වුණාට පස්සේ හරි. ඊට පස්සේ ඔයාලා මේක ඕපන් එකක් ගන්න ඕන නම් මෙතන ඉෆෙක්ට් කියන එක ඔබන්න. ඉෆෙක්ට් කියන එක ඉබුවට පස්සේ ඔයාලා මෙතන තියෙන ඉෆෙක්ට් එකත් ඔබන්න. ඊට පස්සේ ඔයාලා මෙතන පේනවා මෙන්න මේක ඒක ඔබන්න. ඊට පස්සේ ඔයාලා මෙතන බ්ලැක් කියන එක දෙන්න. වයිට් කියලා දුන්නොත් සුදු පාටින් එන්නේ. බ්ලැක් කියන එක දුන්නොත් කළු පාටින් එන්නේ ඕපන් එක. ඔහොම දාගන්න. කළු පාටින් ඕපන් එක දාගන්න. ඔයාලා මෙතන ගොඩක් වෙලා ගිහිල්ලා එන්න ඕන නම් මේක වැඩි කරගන්න. ටක් ගාලා එන්න ඕන නම් මේක අඩු කරගන්න. මම මේකන්ට වගේ දෙනවා. ඊට පස්සේ ඒක හරිනම් ඔයාලා මෙතන හරි ලකුණු දීලා බැක් එන්න. ඊට පස්සේ වීඩියෝ එක දාලා බලන්න. දැන් ඔයාලට පේනවා ටෙක්ස්ට් එක මීට කලින් එනවා. ඒක අපිට ප්‍රශ්නයක්. ඒක හින්දා ටෙක්ස්ට් එක මෙහෙම බ්ලැක් එක එන තැනට තියලා ඉවර වෙන්න තැනට තියලා මෙන්න මීර මෙතන හරි ලකුණු දීලා බැක් වෙලා ටෙක්ස්ට් එකට යන්න. ටෙක්ස්ට් එකට ගියාට පස්සේ මේ ඉර ළඟට මෙන්න මේ ටෙක්ස්ට් එක දාගන්න. දාගත්තට පස්සේ දැන් බලන්න ගිහිල්ලා. දැන් ලස්සනට ආවා. ඉමෝජියත් ඒ විදිහටම කරගන්න. ඉමෝජියත් ඒ විදිහට කරගත්තා නම් බලමු දැන් දාලා.
දැන් ලස්සනට ආවා. දැන් අපි මේකේ එන්ඩ් එකටත් දාගන්න ඕනි. එන්ඩ් එකටත් දාගන්න ඕන හින්දා ආපහු ඉෆෙක්ට් එකට ගිහිල්ලා මෙතන ඉෆෙක්ට් දීලා බ්ලැක් එක දෙන්න. දැන් ඔයාලට පේනවා මේක එන්නේ නැහැ හරියට. ඒක වෙන්න මෙතන මේක දාලා එන්ඩ් එකට දෙනවා නම් මේක දාගන්න. ඕපන් එක දෙනවා නම් මේක දාගන්න. මෙන්න මේ දෙක මේක එන්ඩ් එකට මේක ඕපන් එක දැම්මේ මේක එන්ඩ් එකට දාන්න මේක. මෙන්න මේ එන්ඩ් එකට මේක දාලා හරි ලකුණු දෙන්න. දුන්නට පස්සේ ඔයාලා මේක ඇදලා හදාගන්න ගන්නට. දැන් දාලා බලන්න. මේකෙත් මං හිතන්නේ අකුරු ටික අරහිම තියෙනවා. හරි දැන් මේ බ්ලැක් එක ඉවරෙන් තැනට තියලා ඔන්න ඔතනින් වගේ අපි අකුරු ටික හදාගමු. ටෙක්ස්ට් එකට ගිහිල්ලා මේ දෙකම ඉමෝජියයි දෙකම මෙතනට ඇදගන්න. ඇදගත්තට පස්සේ දැන් වීඩියෝ එක මුලින් ඉඳන් ප්ලේ කරලා බලන්න හරිද කියලා ඔක්කොම. ඔයාලට වෙනවා ගානට ලස්සනට සුපිරියට මේ වගේ ලේසියෙන් වීඩියෝ එකක් මෙච්චර අඩු කාලයකින් හදාගන්න පුළුවන්. ඉක්මනින් වෛරල් වෙන ලස්සනට සුපිරියට මේ වීඩියෝ හදාගත්තා. දැන් මේක එක්ස්පෝර්ට් කරන්න ඕනි. එක්ස්පෝර්ට් කරන්න කලින් ඔයාලට මේ මෙතන ඉන්ෂොට් ලාංඡනය පෙන්නනවා. ඒක උඩ ඔබලා මෙන්න මෙතනින් ඇඩ් එකක් බලලා ඕන ඔයාලට ඒක නැති කරගන්න පුළුවන්. මම නැති කරන්නේ නැහැ. ඔයාලා ඒක ඕන නැති කරන්න ඇඩ් එකක් බලලා ඔයාලා මෙතන එක්ස්පෝර්ට් කියන බටන් එක ඔබන්න ඕනි. මේක ඉවර වෙන්න ඕන නම් මෙතනත් මේ ටික හරිනම් එක්ස්පෝර්ට් එක ඔබන්න. එක්ස්පෝර්ට් එක ඉබුවට පස්සේ ඔයාලාට මෙන්න මේ මෙතන පේනවා වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙනවා ගැලරියට. ඔයාලා කැමති නම් මෙතනින් එකකට යවන්න පුළුවන්. මෙතන තප්පර ගණක් ඇතුළත ඩවුන්ලෝඩ් වෙනවා. ඔයාලා කැමති නම් මෙතන එකකට යවන්න. නැත්නම් දැන්ටම ගැලරියට සේව් වෙලා තියෙන්නේ. මේ මෙතන උඩින් වැටෙනවා අපිට සේව්ඩ් කියලා. හරි දැන් ඔයා මේකෙන් මේ අපෙන් බැක් වෙන්න. හරි. ඉතින් යාළුවනේ අදත් ඔයාලට සුපිරි වීඩියෝ එකක් ගෙනාවා. මේ වගේ වීඩියෝ මම ඉස්සරහටම දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ වීඩියෝ බලා ගන්න මගේ channel එක subscribe කරලා bell icon එක all දාගෙන එකතු වෙන්න. එහෙනම් තවත් සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙන තුරු අදට මම යනවා. channel එක අනිවාර්යෙන් subscribe කරගෙන යන්න. එහෙනම් මං ගියා.